බාලි දූපතේ ලස්සන පන්සලක් මම බලලා එන ගමන් අහම්බෙන් මේ වෙල් වලින් වටවෙච්ච මේ ලස්සන රෙස්ටුරන්ටගේ නැවතිලා පොඩි කාලයක් ගත කරලා යන්නට මම කල්පනා කරා බලන්න මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. මේ වෙල් වලින් එන සුළඟ හමන සුළඟ ඒවගේම සුවඳ මේ හැම්ම තේමනිකා මේ ගමක මේ හැඟීම ගෙන දෙන ඔබ බාලි කියද්දී ඔබට මොනවත් දන්න මේ මනසට මැවෙන්නේ. නමුත් ඔබ බලන්න මේ බාලි කියන දූපත කොච්චර ලස්සනද කියලා. මේ සැඟවුන අහම්බෙහින් මට හම්බුන මේ රෙස්ටුරන්ට් එකක්. ඉතින් මම පොඩ්ඩක් මේ උඩ තට්ටුවටත් ගිහිල්ලා වටපිටාව බලලා හෙමීට මම පල්ලයට ඇවිල්ලා බලාගෙන හිටිය මම මගේ කෑම එක ගේනකන්. දැන් මම ඕඩර් කිරුවේ නාසි රෙන්ඩං. නාසි රෙන්ඩං කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධයි. මේ විදියට මට මගේ කෑම එක හම්බුණ හොඳටම බඩිගින්න හිටි මොනව වුණත් නාසි රෙන්ඩං ෆ්‍රයිඩ් රයිස් මේ මම ට්‍රයි කරන්නේ පළවෙනි වතාවට. මේ රෙන්ඩං නාසි පඩං කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් රෙන්ඩං නාසි රෙන්ඩං කියලා ජාතියක් තියෙනවා ඔබට පේනවා වගේ. නමුත් මේක පළවෙනි වතාවට මම ට්‍රයි කරන්නේ ෆ්‍රයිඩ් රයිස් රෙන්ඩං ෆ්‍රයිඩ් රයිස්. ඉතින් මම හෙමීට බඩිගින්නත් වැඩිවෙලා තිබුණ නිසා මෙහෙම කණ්ඩ පටන් ගත්තා පුදුම රහක්. ඉතින් කියල වැඩක් නෑ. රෙන්ඩං රසට මං ගොඩක් ආසයි. රෙන්ඩං ෆ්‍රයිඩ් රයිස් පළවෙනි නියමයි. ඉතින් මේ විදිහට මම පොඩ්ඩක් වටයක් ඇවිදලා අපවසරය මගේ බිලගෙවන්නට මෙහෙමාව මේ අක්කද නංගිද දන්නෑ මට උදව් කෙරුව බිලගෙවන්න. බාලි දූපතේ ඕනම තැනක බිලක් ගෙවන්නට හරි ලේසි. අල කාඩ් ඇක්සෙප්ට් කරනවා. ඒ වගේම ඕවගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් ඔබට පුළුවන් ගෙවන්න. ඒ නිසා මම මේ මට වැරදිලා මගේ අතේ ෆෝන් දෙකක් තියෙන නිසා මේ වැරදිලා එයාගේ ෆෝන් එක ගත්තා. ඊට පස්සේ පොඩි විහිළුවක් එහෙම කරලා මම යන්නට සූදානම් වුණා. ඔබ අනිවාර්යෙන් මෙච්චර වෙලා බලාගෙන හිටියනම් රැඳී සිටින්න. මොකද මේකේ ඔබ කවදාවත් නොදකින මේ වීඩියෝ එක ඉවරලා මේ කවදාවත් නොදකින කල්චරල් මේ පෙරහැරක් ඔබට බලාගන්නට පුළුවන්. මට හම්බෙන් තමයි මේ රෙස්ටුරන්ට් එක වගේම පෙරහැර පාර මගදී හම්බුනේ. මේක අනිවාර්යෙන් ඔබ බලන්න. ඉතින් මේ ඔබට පේනවා මේකේ නම තමයි කුබු ලුවි කැෆේ කියන එක. ඉතින් නමත් තියෙනවා. ඔබට කවදා හරි එන්නට ඕන වුණොත් ඔබට Google search කරලා එන්නට පුළුවන් මෙතනට බාලිවලට આવොත්. ඉතින් මගේ ආදරණීය බයික් එකට මම ගොඩ වෙලා මෙන්න මෙහෙම වෙල්ලි ආය මැදින් මට සින්දුවකුත් මතක් ආවා. දුර කඳු යාය මතයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි. ඔන්නම සින්දුවකුත් මොකක්ද එකක් කිය තමයි මම ගියේ ලෝගෙන. ඉතාමත් සතුටින් ඔක්කොම ජීවිතයේ තියෙන ප්‍රශ්න කරදර වැඩ කරපු ඒ වෙහෙස හැම දේම අමතක වෙනවා. ට්‍රැවල් කරපු වෙහෙසත් අමතක වෙනවා. මම දවස් 10ක් විතර මේ මම ඉතින් මේ 8 වෙනි දවසේ මේ ඔක්කොම අමතක වෙනවා. ඉතින් යන පාරේ මේ වගේ පෙරහැරවල් දැක්ක. නමුත් ඔබ බලන්නට ඕන පෙරහැරක්. මේක අවුරුද්දට පළවෙනි වතාවයි මේ දකින්නට පුළුවන් බාලිවල. මම හරිම කාලේ ගියේ. ඉතින් මම හොටෙල් එකට ගිහලා නැවතත් එන පාරේ මෙන්න මේ පුදුම දේ දැක්කා.
තවත් මේ වගේ වටිනා දේවල් බලන්නට ඔබට අවශ්‍යද අපි සබස්ක්‍රයිබ් කරලා අපේ චැනල් එකත් එක්ක රැඳී සිටින්න අනිවාර්යෙන් මෙවැනි බොහෝ දේ ඔබට දැක ගන්නට පුළුවන් බයි බයි